විපක්ෂ නායකතුමා. Honorable Sunil Handunetti, please. විපක්ෂ නායකතුමා. විපක්ෂ නායකතුමා. අපි වැඩේ කරමුද? We'll stop the cross talk. Honorable Sunil Handunetti, you may start. You have the mic. මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මම මට කලින් කතා කරපු විපක්ෂ නායකතුමා අපේ රටේ විපක්ෂ නායකතුමා නිසා මම විශ්වාස කළා අද මේ සාකච්ඡා කරන පනත් කෙටුම්පත් ගැන එතුමාට තියෙන දැනුමෙන් විපක්ෂයට දෙන නායකත්වයෙන් එතුමා යම් අදහසක් කියයි කියලා. අතර මම අර කතා ලැයිස්තුව කතික ලැයිස්තුව බැලුවම මට කලින් කතා කරන්නේ විපක්ෂ නායකතුමා වීම ගැන මම සතුටකින් හිටියේ. මොකද ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ සම්මුති පනත් කෙටුම්පත. ඊළඟට මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත් කෙටුම්පත. ඊළඟට මනි ලොන්ඩරින් ඇක්ට් එක මුදල් විශුද්ධිකරණ පනත් කෙටුම්පත. මේවා රටේ ඔබතුමා නායකත්වය ගත්තත් මේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ රට පාලනය කරත් වැදගත් අනපනත්. හැබැයි විපක්ෂ නායකතුමා හැටියට මෙතුමා කතා කරද්දී මේ 53 ගැන මොකද්ද කතා කරන්නේ? දවස් 3 වෙනි දවස් අද ටෙස්ට් මැච් එකක් වගේ බන්ධනාගාර ගැන. මීට කලින් මෙතුමලාම හදිසි විවාදයක් කළා මේ ගැන. පැය 3ක ඊයේත් කතා කරා. අදත් කතා කරනවා. ඉතින් එතකොට මම කතා කරන්න කමක් නැහැ. විපක්ෂ නායකතුමා හැටියට මේ විෂය ගැන මොකද වචන තිබ්බ පළියට කතා කරන එකයි විෂයබද්ධ කරුණු සහිතව කතා කරන එකේ වෙනසක් තියෙනවා. අපට තේරෙනවා වචන කතා කරනවා. වචන කතා කරන එක ඕන කෙනෙකුට ගන්න පුළුවන්. හැබැයි මේ කරුණු දත්ත තොරතුරු සහිතව කතා කරන එක ටිකක් අමාරුයි. ඉතින් අපට පේන්නේ එතුමාගේ කතාවේ එහෙම බරක්. රටකට විපක්ෂයකට නායකත්වය දෙන්න රටේ එතුමලා නියෝජනය කරන ජනතාවට නායකත්වය දෙන තරම් බරක් දැනෙන්නේ නැහැ එතුමගේ කතාවේ. මම අහිඳ ගන්න උත්සාහ කළා මෙතුමා මේ මුදල් විශුද්ධිකරණය ගැන කියන්නේ දයාසිරි ජයසේකර සම්බන්ධවද කියලා. මොකද දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාගේ මොකක් හරි ගනුදෙනු ගැන වියදම් ගැන එතුමා කතා කරා. එතකොට ඒකෙන් එතුමා අඟවන්න උත්සාහ කරන්නේ මේ මුදල් විශුද්ධිකරණ පනතේ සංශෝධනයට දයාසිරි ජයසේකරගේ සම්බන්ධයක් තියෙනවද එක්ක. මම එහෙම උඩ ගන්න උත්සාහ කළා. බන්ධනාගාරය ගැන කතා කරනකොට මේ ත්‍රස්තවාදීන්ට ආයුධ සැපයීම සම්බන්ධ මොකක් හරි ගනුදෙනුවක් මේකේ තියෙනවද? නෑ. කරු නියෝජ්‍ය කතානායකතුමනි හරිම කනගාටුදායකයි. ඒ කියන්නේ රටේ මේ අද කතා කරන පනත් මේ රට සුද්ධ පවිත්‍ර කිරීමේ පිරිසුදු කිරීමේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ මූලික පනත් මේවා අපේ රට ජාත්‍යන්තර වශයෙන් යම්කිසි අපකීර්තියකට පෞද්ගලික දශක ගානේ ලක් වුණා නම් ඒ ලක්වීමෙන් මේ රට ගලව ගන්න අනපනත් මේවා. හැබැයි මෙතුමා කතා කරනවා රික්ටා වලින් තාම හරියේ නෑලු, ඩෙන්ගු මර්ධනය කරලා නෑලු, බන්ධනාගාරේ ප්‍රශ්නේ තාම ඉවර නෑලු. මොකද කිව්වා වචන තියෙන හැබැයි එතුමට නිශ්චිත කරුණු සහිතව තීරණ ගත්තේ නෑලු. යන්නේ කොහෙද මල්ලේපොල්? යන්නේ කොහෙද මල්ලේපොල් විපක්ෂ නායකතුමෙන්? ඒක එතුමාට මොකක් හරි උපදෙස් දෙන අය හරි කතාව ලියලා දෙන අය හරි ගායන්ත මන්තුමා ඔබතුමා ඉතාමත්ම උතන ඉන්න ඉවසිලිවන්ත භාවය ගැන මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ ඔබතුමාට කිසිම දැනෙන හැඟීමක් පිට කරගන්න බැරුව මේ රූප රාමුවට අහු වෙන හින්දා ඉන්නවනේ ඉවසගෙන. ඒක තමයි මම අහන් ඉන්නවා වගේ. හරිද? ඒක හරි පුදුමයි ඇත්තටම. ඒ කියන්නේ අපි ලෝකේ රටවල් වල විපක්ෂ නායකවරු දැකලා තියෙනවා. සාමාන්‍ය മന്ത്രിවරු කතා කරනකොට නම් අපිට වගකීමක් නැතුව ඕන හැටියට කතා කරતા හැකි. නමුත් දැන් මෙතන මේ කෞශල්‍යා മന്ത്രിතුමිය මේකේ විෂය ගැන කතා කරාට පස්සේ ඊළඟට විපක්ෂයෙන් විවාදය ආරම්භ කරන පළවෙනි කතිකයා විපක්ෂ නායකතුමා වුණාම ඒකේ තියෙන්නේ බයි බරක්. ඒ මොකුත් නැහැ. අවසානයේ එතුමා අභියෝගයක් කරනවා කුඩු ජාවාරමට සම්බන්ධ ජවිපේ දේශපාලඥයෝ ඉන්නවද නම් කියන්න කියලා. මං ආයෙ එතුමගෙන් අර එදා ගියා නම අහන්නේ කියන්න ඔයාම නම කියන්න කිව්වනම් මෙතන රෙදි ඉල්ලේ. නම් කියන්න කියලා කියනකොට අපිට චෝදනාවක් කරලා එහෙමනම් නම කියන්න ඕන එතුමනේ. කුඩු ජාවාරමට සම්බන්ධ ජවිපේ මෙන්න අහවල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. මෙන්න මේ මන්ත්‍රීවරයා කියලා. නම කියන්න ඕන. එතුමනේ කියන්න ඕන. දැන් කෞශල්‍යා හරියට කිව්වා චරිත් අබේසිංහ එයාලගේ හොරණ සංවිධායකවරයා
මෙන්න රුපියල් කෝටියක් දුන්න හරි එම නැත්නම් දැන් ගන්දුණු කරලා ඒ ත්‍ස්ත්‍රවාදී කටයුතුක් ඒක ඇත්තට මේක විදිහට. මූල්‍ය වංචාවක්. ඒගොල්ලෝ සල්ලි අරගෙන නඩු බේරන්න කියලා මෙහෙට ගේනවා කියලා අපරාධකාරයෝ නිදහස් කරගන්න පගාවක් කරන් තියනවා. ඒක දැන් විමර්ශනය වෙනවා. ඒගොල්ලෝ හිරේ ඉන්නවා. එතකොට නිශ්චිතයිනේ නම. දැන් මුකුත් කියන්නේ නැතුව අපෙන් අහනවා ඕගොල්ලෝ කුඩු ජාවාරම්මට සම්බන්ධයි නම් කියනවද කියලා. ඉතින් අපෙන් අහලා හරියන්නේ නැහැ නේ. චෝදනාව කරන කෙනා කියන්න එපා නම. සාධාරණද මං කියන්නේ? චෝදනාව කරන කෙනා නමක් කියන්නේ නැතුව චෝදනාව එල්ල කරන අපට කියන නම් කියන්න. දැන් එහෙනම් අපි නම් ටිකක් කියනවනේ යාව සතුටු කරන්න. එයා දන්නේ නම් මෙහෙම විපක්ෂ නායකවරයෙක් ලැබීම ගැන ආණ්ඩු පක්ෂය හැටියට අපි සතුටු වෙනවා. මොකද හේතුව ඉතින් අපිට අභියෝගයක් නැහැනේ. හැබැයි ඔබතුමාලා කනගාටුවටපත් වෙන්න ඕන මොකක් හරි ක්‍රමයකට මෙතුමව හදාගන්න. ඒ කියන්නේ අඩුතරමේ කතාවක් ලියලා දීලා මෙන්න මේකයි අද මාතෘකාව මේකයි අද විෂය මේකයි විපක්ෂ නායකතුමනි අද දවසේ කතා කරන්න ඕන කියලා පොඩ්ඩක් කියා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ කියන්නේ